හරි. අපි පටන් ගමු මේ ප්‍රශ්නේ ඩිස්කස් කරන්න. ඒක 2011 ආලෝකයේ ප්‍රශ්නේ. හරි. එතකොට ඔය ප්‍රශ්නෙට එන්න කලින් නෑ ප්‍රශ්නේ මෙහෙම යන්න. හරිද? එතකොට මේකේ මේ කියන්නේ අර මේ කැමරාවක zoom කාචය ගැන කියන්නේ. හරිද? ෆෝන් එකේ එක නෙවෙයි. අර කැමරා දැකලා තියෙන අර හොම්බ දිග කැමරාව. අර මැර ඒක සූම් කරන්න තියෙන අර මේ බන්දෙන් අල්ලලා දැකලා තියෙනවද නැන් හෙන දිග අර මේ මොකක්ද කැලේ ෆොටෝ ගහන්න යන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලදී තියෙන්නේ අන්නේ දිග කැමරාවක් ගැන තමයි යන්නේ සහ නෝමල් ඔය ඒ ඩිජිටල් කැමරාවල ඔන්න ඔය කාච එහා මෙහා වෙලා තමයි සූම් වීම වෙන්නේ හරිද අන්න ඒකේ මෙකැනිසම් එක තමයි අතන කතා කරන්නේ ප්‍රශ්නය හරිද එතකොට ඒ ඡේද විස්තරේ තියෙනවා සහ එතන ඒ රූප සටහනක් දීලා සම්පූර්ණයෙන්ම මේ කිරණ සටහන ඇඳලා අයිඩියා එක පුළුවන් තරම් අපිට දීලා තියෙනවා. හරිද? දීලා ඒ සිම්පල් ඒ කොටසේදී ප්‍රශ්නය අහනවා I වලදී තාත්වික ප්‍රතිබිම්බයක් හදන්න නම් D සහ F අතර තියෙන්න ඕන D සහ F1 මගින් තෘප්ත කළ යුතු අසමානතා මොකක්ද කියලා. හරිද? අන්න එතන තමයි චුට්ටක් දේවල් කියලා දෙන්න තියෙන්නේ. ඒක එතන ඩිස්කස් කරාම ඉතුරු ඔක්කොම සාමාන්‍යයෙන් ලේසි වෙනවා. මම නිකන් රූපය අඳින්නම්. ඒ අර ඒගොල්ලෝ දීලා තියෙන එකම අඳින්නම් මම. හරිද? ඒක තේරුම් අරගන්න හදනවනම් ඔය ගාන ලේසි. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. අර අයිඩියා එක අරගෙන ඉගෙන ගන්න. හරිද? ඒකේ කියන්නේ මෙහෙමයි. මෙන්න මෙතන උත්තල කාචයක් තියෙනවා. ඕකේ පේනවා උත්තල කාචෙට මෙන්න මෙහෙම සමාන්තරව ආලෝක කිරණයක් එනවා. හරිද? එතකොට ඔන්න ඔතනින්ම තේරුම් ගන්න ඔයක පළවෙනිම පොයින්ට් එක තමයි ඒ කියන්නේ ඔතන මේ ප්‍රධානක්ෂයට සමාන්තරව මේ ආලෝක කිරණ එනවා කියන්නේ ඕක එන්නේ කොහේ ඉඳන්ද අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණයක් තමයි මේ අල්ලගෙන තියෙන්නේ හරිද මොකද ප්‍රධානක්ෂයට සමාන්තරව මේක අනන්තයේ ඉඳන් එනවා කියලා තමයි ගන්න. ඒ කියන්නේ ඈත ඉඳන් එන වස්තුවක් මේ සෝරි ඈත ඉඳන් එන ආලෝක කිරණයක් මේ ගැන තමයි කතා කරන්නේ. හරිද? එතකොට මෙතන තියෙන්නේ උත්තල කාචය විතර නම් හරිද? ඔගොල්ලෝ දන්නවා මෙයාගේ නාභිදුරනේ F1 කියන්නේ. හරිද? මෙයාගේ නාභිදුර තමයි F1 කියන්නේ. මම මෙයාගේ නාභිදුර මම මේ හරියෙන් මාක් කරන්නද? නිකන් මෙහෙම මාක් කරන්නම් කොහොමද? ඔන්න ඔතන. හරිද? ඒ කියන්නේ මෙයාගේ නාභිදුර මෙන්න මේ දුර F1 වෙනවා. හරිද? එතකොට මෙන්න මේ සමාන්තර වෙන ආලෝක කිරණය හරිද සමාන්තර වෙන ආලෝක කිරණය මොකද වෙන්නේ මේ කාචේ විතර නම් ඉන්නේ මේ මෙතනට යන්න බෑ හරිද ඔන්න ඔහොම වෙන්න බෑ හරිද එතකොට ප්‍රතිබිම්බය කොතනද හැදෙන්නේ මෙන්න මෙතන නාභි ඒක උත්තල කාචයක කන්සෙප්ට් එකනේ සමාන්තර වෙන ආලෝක කිරණ මක් වෙනවා සමාන්තර වෙන ආලෝක කිරණ නාභියේදී තමයි එකතු වෙන්නේ එතකොට ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන පැහැදිලිද එතකොට මේ ගානේ පැහැදිලිව තියෙනවා අර මේ අවතල කාචේ දාන්නේ මෙන්න මේකට කලින් අවතල කාච රිංගවල තියෙනවා මෙන්න මේ හරියට මෙන්න මෙතනට තමයි අවතල කාච දාලා තියෙන්නේ හරිද ඒක පෙන්නලා තියෙන මෙන්න මේක කඩ ඉරක් කරලා විදිහ පැහැදිලි එතන කඩ ඉරක් තියෙනවා මොකද අතන ප්‍රතිබිම්බය හැදෙන්න කලින් අවතල කාචයක් දාලා තියෙනවා දැන් මෙහෙම අවතල කාචයක් දැම්ම කියන්නේ හරිද
මේ අවතල කාචෙට වස්තුව වෙන්නේ මොකක්ද? අවතල කාචෙට වස්තුව වෙන්නේ මෙන්න මෙතන හැදෙන ප්‍රතිබිම්බය. අතාත්තික එක. හරිද? එතකොට මේ අවතල කාචෙට ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ වස්තුව වෙන්නේ මෙන්න මෙතන. මෙයා. මෙයා හදලා දුන්න ප්‍රතිබිම්බය තමයි මෙයාට වස්තුව වෙන්නේ. හරිද? ඒක එතකොට අතාත්තික එක. පැහැදිලිද? එතකොට දැන් රූපේ තියෙන්නේ මේක. හරිද? රූපේ තියෙන්නේ ඕක. මේ දුර d කියලා දීලා තියෙනවා. මේ දුර d කියලා දීලා තියෙනවා. මෙන්න මෙතනට දුර තමා නාභි දුර කියන්නේ. හරිද? මෙන්න මේ උත්තල කාච නාභි දුර කියන්නේ ඔන්න ඕක F1. පැහැදිලිද? එතකොට ඔය සිම්පල් A කොටසේ අහන්නේ මෙන්න මේ දෙන්න අතර අසමානතාව මොකක්ද තියෙනවා කියලා. උත්තරේ මේක ඉතින්. හරිද? D පොඩි වෙන්න ඕනේ F1ට වඩා. මේක තමයි අසමානතාවය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ මේක. හරිද? දැන් අපිට ඔතනින් නතර වෙන්නේ නැතුව අපි පොඩ්ඩක් බලමු මේක නොවුනොත් මොකද වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ එක්කෝ මෙහෙම වුණොත් මොකද වෙන්නේ? එක්කෝ මෙහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න එතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා අපිට. තේරෙනවද? මේ රූප සටහන අනුව බලපුවාම උත්තරේ මේක. ඒක හරි හරිද? එතකොට දැන් අපි උදන කල්පනා කරන්න ඉබේ දැන් මෙහෙම වුණොත් ඒ කියන්නේ ඔය කාචේ වැඩ කරන්නේ නැද්ද කියලා. වැඩි පැහැදිලිද? හරිද? අපි ඒ නිසා මේ ටික චුට්ටක් බලලෙමු. එතකොට තමයි ඔය අර සම්පූර්ණ අයිඩියා එක එන්නේ ඔයගොල්ලන්ට. මේකෙන්ම මම අර ඉතුරු ටිකත් පොඩ්ඩක් කතා කරලා මේක ඉවරයක් කරලා ඉන්නම් මේක යටතේ. මේ කතාව පොඩ්ඩක් ඉවර කරලා යන්. ඊට පස්සේ වෙන්නේ මොකක්ද? මේ කාචෙට මෙයා අතාත්තික වස්තුවක් වෙලා හරිද? ඊට පස්සේ මෙයා ප්‍රතිබිම්බය හදලා දෙන එක ඇඳලා තියෙන්නේ. හරිද? මේ මෙහෙම එකකින් ප්‍රතිබිම්බය හදලා දෙනවා කියලා ඒක ඇඳලා තියෙන්නේ. වැඩි පැහැදිලි? ඔන්න ඔහොම තියෙන්නේ. හරිද? ඔන්න ඔහොම එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අවතල කාචෙට වස්තුව වෙන්නේ මෙන්න මෙතන. මේක තමයි වස්තුව වෙන්නේ. මේක වස්තුව වෙලා මේ අවතල කාචය විසින් හදලා දෙන ප්‍රතිබිම්බය තමයි මෙන්න මෙතන තියෙන්නේ. I කියන්නේ මෙන්න මේක. හරිද? මෙතන හොඳට බලන්න මේ අවතල කාචෙන් කරන වැඩේ මොකක්ද? අවතල කාචෙන් කියන්නේ අර අපසාරී කාචයක් නේ. කියන්නේ මොකද්ද? අවතල කාචයට එන ආලෝක කිරණ ඌ මොකද කරන්නේ? එළියට යවන්නේ. හරි? ඉතින් මේ බලන්න එතනත් මේක නේද වෙලා තියෙන්නේ. මෙහෙම ආපු ආලෝක කිරණ මේ අවතල කාචේ වැදිලා පොඩ්ඩක් මෙහෙම ඈත් වෙලානේ ගිහිල්ලා තියෙන්නේ. වැඩේ තේරුණාද? එතකොට මේ අවතල කාචයට වැදිච්ච නිසා මෙන්න මේ ආලෝක කිරණය මෙන්න මෙතන එකතු වෙලා තියෙනවා. ඒක මේ කාචය ඇසුරෙන් විස්තර කරොත් මේ කාචෙට අතාත්තික වස්තු වෙන මෙයා විසින් හදලා දෙන එක්කෙනාගේ ප්‍රතිබිම්බය තමයි මෙතන හදලා දෙන්නේ. හරි ඕක තමයි සම්පූර්ණ කතාව. තේරුණාද? දැන් දැනට ලාවට තේරෙන්නේ නැති දැන් මේ සූ ගණන් ටික හදද්දී ඔක වැඩේ හරියයි. අපි දැන් බලමු මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. හරිද? මෙන්න මේ සිද්ධිය බලමු ඊළඟට. එතන තමයි පොඩ්ඩක් ඒ කියන්නේ මේ සිද්ධි දෙකේදී තමයි පොඩ්ඩක් දේවල් කතා කරන්න තියෙන්නේ මොකද්ද වෙන්නේ මේ කියලා. හරි? දැන් පොඩ්ඩක් මේකෙම තේරුම් ගන්න يعني සූම් කාචකින් සූම් පැත්තකින් දාගන්නකො මේ කැමරාවකින් මොකද්ද කරන්න ඕන? කැමරාවකින් අපි කරන්නේ මේ ඈත ඉඳලා එන ආලෝක කිරණ එකතු කරලා කැප්චර් කරගන්න එකනේ. ඒ කියන්නේ මේ වෙන්න ඕන එකම දේ තමයි මෙන්න මෙහෙම එන ආලෝක කිරණ කොහේ හරි තැනක එකතු කරගන්නයි ඕන. ඒතකොට මේ දෙන්නගේ කාර්යභාරය ඒක. මෙන්න මෙහෙම එන ආලෝක කිරණ එකතු කරගන්න ඕන. හරිද? ඒකත් ඔළුවේ තියාගෙන මෙන්න මේක බලමුද D සමාන F1 වුණොත් මොකද වෙන්නේ කියලා. මම ඒකට මේ රූපේ හොඩ්ඩම් මේ
මේ ප්‍රශ්නේ ලේසි. හරි ප්‍රශ්නේ ලේසි. මට මේ මෙන්න මේ ටික තමයි පොඩ්ඩක් කියලා දෙන්න ඕනකම තියෙන්නේ. ප්‍රශ්නේ මෙච්චර නටන්න දෙයක් නෑ. හරි. ඔන්න බලන්න. දැන් මේ කන්ඩිෂන් එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මෙතනනේ දැන් මේ උත්තල කාචයෙන් එන ආලෝක කිරණ මෙතනනේ එකතු වෙන්නේ. මම මෙතනට දානවා අවතල කාචය. හරි. මෙන්න මෙතනට දානවා අවතල කාචය. ඕන් ඔතනට දාන්න. මොකද වෙන්නේ? දැන් මේක අතර දුර මේක D. ඒ කියන්නේ දෙන්න අතර පරතරයක් D. කාචේ තියෙන්නේ නාභි දුර තියෙන තැන. මෙන්න මේ කන්ඩිෂන් එක බලන්න අපි. දැන් මෙතනට වුණාම මොකද වෙන්නේ? මේ ආලෝක කිරණයට මොකද වෙන්නේ? මේ කාචේ වැදුනහම. මේ කාචේ කොතනටද මේ ආලෝක කිරණ එන්නේ? ප්‍රකාශ කේන්ද්‍රයට යන්නේ. ඉතින් අපි දන්න ප්‍රකාශ කේන්ද්‍රයට වදින ආලෝක කිරණ වර්තනය වෙන්නේ නැතුව එහා පැත්තෙන් යනවද නැද්ද මෙහෙම? මෙන්න යනවනේ. මෙහෙට යනවා. ඉතින් මේ කිරණේ මට ආයේ කොහෙදිවත් එකතු වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මට මේ zoom කාචේ වැඩක් නැහැනේ. මොකද්ද වෙන්න ඕන? මට zoom කාචෙන් කරගන්න ඕන ඈත තියෙන දෙයක් එකතු කරගෙන රූපයක් බලන්නනේ ඕනේ. ඈත තියෙන දේ ලොකු කරලා පැහැදිලිව බලන්නනේ ඕනේ. ඉතින් එහෙම බලන්න නම් මේ ඈත ඉඳලා එන ආලෝක කිරණ මේ කොහේ හරි තැනක එකතු වෙන්න ඕන. හරි දැන් මේ වැඩින් වෙන්නේ මොකද? මේ වැඩිච්ච එක යන්න අරේ. එකතු වෙන්නේ නැහැ. වැඩේ තේරෙනවද? එතකොට මෙහෙම ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක ආවොත් මොකද වෙන්නේ? ඒක බලන්න බෑ මේ හැදෙන ප්‍රතිබිම්බය අපිට. පේන්නේ නැහැ යනවා. එකතු වෙන්නේ නැහැ. මේ ඈත ඉඳලා එන ඒ කියන්නේ මේ වස්තුවේ ඉඳලා එන මෙන්න මේ ආලෝකයට මෙන්න යනවා. එකතු වීමක් වෙන්නේ නැහැ. වැඩේ පැහැදිලි. ඔන්න මෙහෙම වුණාම එතකොට වැඩේ තේරෙන හරියන්නේ. දැන් ඊළඟට බලමු එහෙනම් මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අවතල කාචය අපි තව චුට්ටක් එහාට දාමු. හරි. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. හරි. දැන් මම අවතල කාචයක් දානවා මෙන්න මේ වගේ තැනකට. හරි. ඔන්න ඔය වගේ තැනකට දාන අවතල කාචය. මොකද වෙන්නේ? අපි දන්නවා අවතල කාචෙන් කරන්නේ මොකද්ද? හැමතිස්සෙම ඒ අවතල කාචයට හම්බෙන කිරණ අපසරණය කරනවා. ඒ කියන්නේ මේ ඈත් කරලා යවනවා. විහිදුවනවා. හරිද? එහෙනම් මේ බලන්න. මෙහෙම මේන ආලෝක කිරණේ මෙන්න මේ කාචේ වැදුනට පස්සේ මොකක් වෙයිද? කාචේ වැදුනට පස්සේ ඌ මෙන්න මෙහෙම හැරෙන්න ඕනේ නේද? එළියටනේ යන්න ඕන. මොකද විසිරෙන්න ඕනේ ඒකේ. අවතල කාච කාර්යභාරය ඒක මෙන්න මෙහෙම යන එක. වැඩි තේරෙනවා. ඉතින් දැන් මේ කරන වැඩෙන් මොකද වෙන්නේ? කොහොමත් එකතු වෙන්නේ නැහැ. අර විසිරුවන එකනේ කරන්නේ. කොහොමත් එකතු වෙන්නේ නැහැ. එතකොට තේරෙනවද මේ වැඩෙත් හරියන්නේ නැහැ. මොකද එකතු වෙන්නයි ඕන මෙන්න මේ ප්‍රධාන අක්ෂයේ ලක්ෂයකට එකතු වෙන්නයි ඕන මේ ආලෝක කිරණ එකතු වෙන්නයි ඕන. හරිද? ඉතින් මේ එකතු වෙන රූපේ තමයි ඔය මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව. මෙහෙම වුණොත් විතරයි එකතු වෙන්නේ. හරි ඒක තමයි ඇඳලා තියෙන්නේ. වැඩි තේරෙනවද ඔයගොල්ලන්ට? හරිනේ. එතකොට අසමානතාව වෙන්නේ මේක. ඔන්න අපි දැන් එතනින් එහාට ගිහලා මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා බැලුවා. හරිනේ. එතකොට දැන් ෆුල් අයිඩියා එකක් තියෙනවානේ. දැන් අපි ආපහු ප්‍රශ්නෙට යමු මේක තමයි පළවෙනි එකට උත්තරේ. මම ඒක අඳින්නම් දැන් ආයේ. දැන් ඔන්න ඔය අයිඩියා එක ආවට පස්සේ ඉතුරු මේ ප්‍රශ්න කරන්න ලේසි. ඒක මම මේ ටිකක් වෙලා අරගෙන හරි ඒක කියලා දුන්නේ. ඕගොල්ලෝ අර අනිත් ඊළඟට මේ මොන හරි ඔය පාස් පේපර් කරද්දී අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න. හරිද? මම හැමතිස්සෙම කියනවනේ. හිතන්න පුරුදු වෙන්න අර ඒගොල්ලෝ අහන දෙයට විතරක් උත්තරේ දීලා නවත්තන්න එපා. දැන් අහන එක රූපේ බලපු ගමන් මේක පේනවනේ. මේක තමයි අසමානතාව. එතකොට එතනට ලඝු වෙන්න එපා. මේක හරි ඉවරයි ඊළඟ ප්‍රශ්න එහෙම කරන්න එපා. මේවා මේ පාස් පේපර්ස් කියන්නේ මේ ඉගෙන ගන්න තියෙන දේවල්නේ රිසෝස් එකක්නේ.
ඒවා පාවිච්චි කරන්න. එතකොට ඒක ඉගෙන ගත්තා වෙන්නේ මෙහෙම නොවුනොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරලා. එතකොට තමයි දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඒ ප්‍රශ්නකින්. හරිද? දැන් අපි බලමුකෝ. දැන් අපි ඔය මේ ප්‍රශ්නේ දීලා තියෙන රූපේ මාක් කරමු. අහම මෙයා තමයි මේ ඈතට යවලා තියෙන්නේ. ඉතින් අන්න ඔන්න ඔක තමයි ගානේ තියෙන රූපේ. අන්න එතකොට අපි B පාර්ට් එක බලමුකෝ. B පාර්ට් එකේ කියනවා අවතල කාචයේ ඉඳලා වීදුරක් දකුණින් කාච සංයුක්තයේ අයි ප්‍රතිබිම්බය හදනවලු. වීට ප්‍රකාශනයක් ගන්නලු. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ දුර ගාන කියන්නේ මෙන්න මේ දුර වීලු. ඒක මාක් කරලා තියෙන්නේ මේ ඔක්කොම ඔයගලන්ගේ රූපේ. මෙන්න මේ දුර වීලු. ඔය වීට ප්‍රකාශනයක් ගන්නලු. හරි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? මේ අවතල කාචෙට මෙන්න මේ අවතල කාචෙට B පාර්ට් එක අවතල කාචයට හරි මම දානවා කාච සූත්‍ර. අවතල කාචයට කාච සූත්‍රය මම කියන්නේ මට වෙන කරන්න දෙයක් නැහැ මේ කාච පාඩේ මේ කාච සූත්‍රනේ දාන්න තියෙන්නේ අපිට. ඉතින් මේක දාමු දැන් අවතල කාචයට හරිද? එතකොට දැන් අවතල කාචයට ආලෝක කිරණ එන්නේ මේ පැත්තෙන්නේ. එතකොට අන්න ඒ පැත්තට මයින එව්වා ධන මේ පැත්තට මයින එව්වා ඍණ. ඔහොමනේ ලකුණු සම්මුතිය දාන්නේ. ආ දැන් බලන්නකො ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්නේ? මෙන්න මෙතන වීදුරකින් හැදෙන්නේ. හරිද? මම කරන්නේ ඔව්. වීදුරකින් හැදෙන්නේ. එතකොට ඒක ඍණ හැබැයි ඔන්නම ප්‍රතිබිම්බ දුර v කියලා මාක් කරන මූව තමයි හොයන්න ඕන. u u කියන්නේ මොකද්ද? u කියන්නේ වස්තු දුර. මෙයාට වස්තුව වෙන්නේ මොකක්ද? මෙන්න මෙතන හැදෙන එක්කෙනානේ. මේ උත්තල කාචය විසින් මෙන්න මෙතන හදපු ප්‍රතිබිම්බය තමයි මෙයාට වස්තු වෙන්නේ. ඒතකොට වස්තු දුර වෙන්නේ මෙන්න මේ දුර. මේ දුර කීයද? ඒ දුර කීයද? මේ මෙන්න මේ දුර කීයද අපිට ගන්න පුළුවන්? මේකෙන් ගන්න පුළුවන් F1 ඍණ D නේද? ඇයි? මේ මුළු දුර F1 මේ දුර D එහෙනම් මේ දුර කියන්නේ F1 ඍණ D නේද? ඔන්න වස්තු දුර හොයාගත්තා F1 ඍණ D ඌත් ඍණ හැබැයි වස්තු දුරත් ඍණ. එතකොට මේක ධන වෙනවා. එකයට F1 ඍණ D. පැහැදිලිද? මේක ඇවිල්ලා අවතල කාචයක්. අවතල කාචයේ මෙයාගේ නාභි දුර F2. ඒක ධන. එතකොට අවතල කාචේ ධනනේ. ඔන්න ඕක විසඳන්න. විසඳලා මේ මෙන්න මේ v උක්ත කරන්න. හරිනේ මම මෙතන බෝඩ් එකේ ඉන්න මදි. දැන් මේ පාර්ට් එක ඔයගලන්ට පුළුවන් නේ. ඊටු ටික මැත්ස් තියෙන්නේ මේ v උක්ත කරන්න. හරිද? මේ v උක්ත කරොත් මෙන්න මේ ප්‍රකාශනය ගාන කියන්නේ මොකක්ද? v සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා. එතකොට v උක්ත කරලා තියන්න වෙනවා. මොකද ප්‍රශ්නේ කියනවා v සඳහා ප්‍රකාශනයක් ගන්න. ඒ කියන්නේ v උක්ත කරන්න. v ටයි මෙන්න මේ උත්තරේ. මෙන්න මේ උත්තරය ඇවිල්ලා තියෙයි. F2 F
මෙන්න මේක ඇවිල්ලා තියෙයි. මේ මාකින් ස්කීම් එකේ තව උත්තර දෙකක් තියෙනවා. මම මේ එකක් ලිව්වේ. මේ මෙතන ඍණ එන්න එපා ඇයි? මේ ආනේ සෝරි ධන එන්න එපා. පොඩින්. මේ මොකද මම මෙතන මේ v කියන්නේ ඍණ කියලා මම දන්නවනේ. එතකොට ඒ දැනගෙන මම මෙතනට ඍණ දානවනේ. එහෙනම් මගේ v ට එන්න ඕන ධන උත්තරයක්. මේ මෙහෙම ඇත්තේ. සුළු කරලා බලන්නකො මාකින් ස්කීම් එකත් ඕගොල්ලෝ නම් ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේ නැත්තම් ඔය පාස් පේපර් වල තියෙනවනේ මේ මේකට උත්තර 3ක් තියෙනවා. මේක ඊට පස්සේ තව දෙකක් තියෙනවා. මේකට පද එහෙ මෙහෙ වෙච්ච උත්තර ඉතින් කොහොම කරත් එක ප්‍රකාශනේ එන්නේ. මේ මෙන්න මේකේ සුළු කරලා බලන්න හොඳේ. අනේ මේ v ට ධන එකක් නෙන්න ඕන. මොකද මම මෙතන ඍණ මේක ඍණ එක මම මෙතනට ඇතුල් කරනවානේ ඍණ ස්වභාවය. ඒතකොට මට v ට එන්නේ ධන උත්තරයක් එන්න ඕන. මේකෙයි අනේ ඊට පස්සේ බලමු මේක හරි. ඊට පස්සේ C C පාර්ට් එකේදී කියනවා සංයුක්තයේ නාභිය දුරු නිර්ණය කිරීම සඳහා ප්‍රකාශක්ෂය ඒක බලමුකෝ. ඔන්න දැන් ප්‍රශ්නේ C අලුත් අංකයක් නේ. කියන්නේ වෙනස් වෙනවා ප්‍රශ්නේ. වෙනස් වෙනවා කියන්නේ මේ අලුත් සෙක්ෂන් එකට යන්නේ. ඒකේ කියන විදිහට ඒකේ කියන විදිහට ඒ රූප සටහන දීලා තියෙනවා. මේ ඔන්න ඔය සම්බන්ධයෙන් පෙන්වන්න. හරිද? ඒ කියන්නේ ඔක්කොම දීලා රූපෙත් දීලා මේ සහ කියනවත් එක්ක ඒක මේ ජ්‍යාමිතිය පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඒ කිව්ව ගමන් තේරෙන්නේ ඕනේ. ඉතින් කොහොමද හදන්නේ කියලා. ගානේ කියන්නේ දත්ත දෙන්නේ මම මේ රූපය යන්දි. මෙන්න මේක R නෝට් කියලා දෙනවා. මෙන්න මේක R කියලා දෙනවා. මේ අර උඩ රූපෙම තමයි උඩ රූපෙම තමයි මේ සරල ඇඳලා තියෙන්නේ. එතකොට මේක D මේක D මේක කීයද? මේක දීලා නැහැ හැබැයි රූපේ අපි දන්නවා මේ කීයද? මෙන්න මේක දීලා නැහැ. F1 නේ. අන්න උඩ රූපෙම තමයි තියෙන්නේ. උඩ එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ කියන මෙන්න මේ සම්බන්ධය ගන්නලු. ජ්‍යාමිතිය පාවිච්චි කරන්නලු. මොකද්ද කරන්න ඕන? ජ්‍යාමිතිය පාවිච්චි කළා ඔන්න ඔය දීලා තියෙන සම්බන්ධය ගන්නලු. මොකද්ද අපිට කරන්න පුළුවන්? ජ්‍යාමිතිය පාවිච්චි කරලා ගන්නවා නම් මේ බලන්නකෝ. මෙන්න මේක අඳින්න බෑ මට පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ හරි මේ ත්‍රිකෝණේ සහ මෙන්න මේ ත්‍රිකෝණේ මේ පොඩි ත්‍රිකෝණය සහ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය හරි සලකලා මට වෙයිද මෙන්න එහෙම වැඩක් කරන්න. මම මෙහෙම එකක් කරනවා ඔන්න බලන්න. මේ කෝණය මම තීටා කියලා මාක් කරනවා. හරි මේ කෝණය මම තීටා කියලා මාක් කරනවා. එතකොට මේ පොඩි ත්‍රිකෝණය සලකලා
හරිද? මෙන්න මේ පොඩි ත්‍රිකෝණය සලකලා මම මෙහෙම ලිව්වොත් හරිද වැරදිද කියන්න. tan θ මේ පොඩි ත්‍රිකෝණයෙන් r බෙදීම f1 ඍණ d. හරි නේද? පොඩි ත්‍රිකෝණයෙන් tan θ කියන්නේ සම්මුඛ පාද බෙදීම බද්ධ පාද. මෙහෙම ලියනවා. හරි? මේ ලොකු ත්‍රිකෝණය ගන්න. මේ ලොකු ත්‍රිකෝණය සලකලා උටත් tan θ දැම්මොත් මොකක්ද දෙන්නේ? ලොකු ත්‍රිකෝණයට සම්මුඛ පාද වෙන්නේ මේ උසනේ r0 බෙදීම f1. වැඩි තේරුණාද? එකම කෝණයට ත්‍රිකෝණ දෙකක් අල්ලලා tan θ දැම්මා. එතකොට මේක නේද පෙන්වන්න තියෙන්නේ ඔව්. මේක ඉතින් r උක්ත කරන්න. ඔන්න තේලි දෙකයි. මේ ප්‍රකාශනය බව පෙන්වන්න කිව්වේ. වැඩි තේරුණාද? එතකොට මේ tan θ ඇසුරේ ඕනනම් කෙනෙක්ට මෙහෙම ගන්න පුළුවන්. අර ත්‍රිකෝණ දෙකම අර O level වල තියෙන මොකද්ද? සමරූපී ත්‍රිකෝණ කියලා. එතකොට අර ත්‍රිකෝණ දෙකම සමරූපී ත්‍රිකෝණ වෙනවා. එතකොට සමරූපී ත්‍රිකෝණ මේ වුණාම සමරූපීනේ මොකද්ද මේ සමකෝණී. සමකෝණී ත්‍රිකෝණ වෙනවා. එතකොට සමකෝණී ත්‍රිකෝණ කියන්නේ සමරූපීනේ ඊට පස්සේ. ඒ කියන්නේ මේ පාද අතර අනුපාත සමානයි. එහෙමත් ගන්න පුළුවන්. සමකෝණී ත්‍රිකෝණ කියලා හිතලා හදන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ඉතින් tan θ දාලා ගන්න ඒත් ලේසි. හරි? එතකොට ඒක හරි. C වල රෝම ඉලක්කම් එකේ ඔන්න ඕක කියන්නේ. ඊට පස්සේ C වල රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් C වල රෝම ඉලක්කම් 2ට මම ආයෙ කියන සටහන අඳින්නම්. ආයෙ අර මුල් එක අඳින්න වෙනවා මට. තප්පර කීපයක් දෙන්න මම අඳින්න ටක් ගාලා. හරිද? ඒ ගානේ ඒකේ කියන්නේ මෙතන දැන් උත්තල කාචේ මෙතන අවතල කාචේ. ඒකේ කියන්නේ මෙන්න මේ ඉර ආපස්සට දික් කරාම මෙන්න මෙතනදි හම්බෙනවනේ. ඒගොල්ලෝ කියන්නේ මෙහෙම දෙයක්. ඒතනේ කතා නිකන් සර ගාන නෙමෙයි ගානේ අර පොඩි ඡේද කොටසක් තියෙන පොඩි වාක්‍ය කීපයක් කියනවනේ. ඒකේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔයගලන්ට ඒක තේරුණාද? ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙතන Qද කොහෙද නේ? සෝරි P නේ. මෙන්න මේක P හරිද? මේගොල්ලෝ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් ඔතන. මම ඒ කියන කතාවට අදාළ රූපේ මෙහෙම අඳින්න යටින්. මේගොල්ලෝ කියන්නේ දැන් මෙතන අර
ආලෝක පාඩමේ මේ සෙක්ෂන් එකක් තියෙනවානේ කාච සංයුක්තය කියලා. අර සංයුක්ත කාච. අන්න ඒ විදිහට හිතුවොත් මේ කාච දෙකම වෙනුවට අර ගාන කියන්නේ එහෙම. මේ කාච දෙකම වෙනුවට තනි කාචයක් දානවා නම් ඒ කියන්නේ මේ දෙන්න එකතු වුණාම අර තනි එකක් වගේ වැඩ කරනවානේ. අන්න එහෙම හිතලා ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙතනට හරිද? මේ දෙන්න වෙනුවට තනි කාචයක් දානවා නම් ඒක මෙන්න මේ මෙතන p ලක්ෂයට දැම්මොත් අනේ මම මේ උඩ රූපෙත් එක්ක කම්පෙයාර් කර කර මඳින්න මම මෙහෙම කඩිර දැම්මා. ඒ කියන්නේ මෙන්න මේ තැනට මේ දෙන්න වෙනුවට තනි කාචයක් දැම්මොත් දැන් කාචේ මොකක්ද කියන්න දන්නේ නෑ. ඇයි උත්තලයකකුයි අවතලයකකුයිනේ සංයුක්ත වෙන්නේ. ඒතකොට දැන් මේ එකපාරට කියන්න බෑ. දැන් මොකද්ද මේ දෙන්න එකතු වෙලා මට හැදෙන සංයුක්ත කාචය උත්තල වෙන්නත් පුළුවන් අවතල වෙන්නත් පුළුවන්. හැබැයි මේ චුට්ටක් බලන්න මේ දෙන්න වෙනුවට හරි මෙන්න මෙතනට තනි කාච දානවා දැම්මහම මේ ආලෝක කිරණේ මෙයාටත් එනවනේ මෙහෙමම. ඔහොම එනවනේ. මේක මෙන්න මෙතනටත් එනවා. දැන් මොකද වෙන්න ඕන? අර අන්තිම දේ මොකද්ද? දැන් මේ කාච දෙකෙන්ම කරපු අන්තිම දේ මොකද්ද? අන්තිම දේ තමයි මෙන්න මෙතනට I කියලා ප්‍රතිබිම්බේ හදපු එකනේ මේ දෙන්න එකතු වෙලා කරපු අන්තිම වැඩේ. ඉතින් මේ පොඩ්ඩක් බලන්නකෝ මේ ප්‍රතිබිම්බේ මෙහෙම ආපස්සට දික් කරොත් මෙතනදි හම්බෙනවා කිව්වනේ. ඒ කියන්නේ කොහොම සිද්ධියක් නෙමෙයිද මේ උඩ තියෙන්නේ. මේ උඩ වෙලා තියෙන්නේ මේ කාච දෙකක් පාවිච්චි කරලා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සරල සිද්ධියක් නෙමෙයිද? දැන් එහෙනම් තේරෙනවා මේ වෙච්ච වැඩේ අනුව මෙතන තියෙන්නේ මොන කාචයක්ද? උත්තල කාචයක් තමයි තියෙන්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ? සමාන්තරව ආපු ආලෝක කිරණ එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ උත්තල කාචේ නාභිය දුර වෙන්නේ මොකක්ද? මෙන්න මේ දුර නේද? මෙයා මේ දෙන්නෙක් එකතු වෙලා මේ කරපු වැඩේමනේ මෙතනක් තියෙන්නේ වෙලා තියෙන්නේ. ඔයාලට ඒක තේරුණාද? ගානේ කියන්නේ ඒක. ඒ වාක්‍ය කීපෙන් කියන්නේ රෝම ඉලක්කම් දෙකේ වාක්‍ය කීපෙන් කියන්නේ මෙන්න මේ කතාව. මේක තමයි ඔරිජිනල් වැඩේ. ගානේ කියන්නේ අපිට තේරෙනවද අහන්නේ මේක නේද මේ තියෙන්නේ සරල කරලා ඇඳලා. හරිද? ගානේ කියන්නේ මෙන්න මෙහෙම කාච දෙකක් වෙනුවට මෙන්න මෙහෙම තනි නාභිදුර F වෙන කාචයක් දානවා නම් එනවා නම් ඒ කියන්නේ මේ දෙන්න වැඩ කරලා තියෙන්නේ මේ තනි F මේ තනි කාචේ විදිහටනේ. කියන්නේ මෙන්න මේ F එක හොයන්න. මෙන්න මේ F එක හොයන්න. වැඩි තේරුණාද? ඔන්න මං විස්තර ඇතුවම ඇඳලම පෙන්නුවා. මේ මුකුත් ඇඳලා නැහැ. මේක තමයි කතාව. හරි? ඉතින් මේක ලේසි. දැන් මේ F ට ප්‍රකාශනයක් ගන්න තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ. ඔය රෝම ඉලක්කම් එක එක කරපු වැඩේ මාය කරමු. මේවා දීලා තියෙන්නේ ඔක්කොම. මේ උස R කියලා දෙනවනේ. හරිද? ඒ කියන්නේ මේ උස R. හරිද? මේ උස් මෙන්න මේ උස R නෝට් කියලා දෙනවනේ. මේක V කියලා දෙනවනේ. හරිද? දැන් ඔන්න බලන්න. දැන් මේ රූප දෙකම එකයිනේ. හරිද? මේ රූප දෙකම එකයිනේ. එතකොට මම මෙතන තීටා කියලා මාක් කරොත් මෙයත් තීටානේ. මේකම රූපේ. හරිනේ මම මේ යට ඇඳලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කඩිර සහිත රූපේ තමයි මම මේ වෙනම ඇඳලා තියෙන්නේ. මෙන්න මේක. ඔන්න ඔය රූපේ තමයි මම මේ වෙනම යටට ඇඳේ. හරිද? එතකොට මේ තීටම තමයි මෙතනත් ඉන්නේ. ඉතින් මේ බලන්න. මේ කෝණ දෙකම එකයිනේ. ඉතින් ඔය කෝණ දෙකට අර රෝම ඉලක්කම් එක එක කරපු වැඩේ කරන්න. මෙතනට tan θ දැම්මොත් මොකක්ද දෙන්නේ? r නෝට් බෙදීම v. මේ ත්‍රිකෝණයට tan θ දැම්මොත් මොකක්ද දෙන්නේ? r බෙදීම f. ඉතින් මේ කෝණය එකම නිසා මේ දෙන්න මක් වෙනවද? සමාන වෙනවා. ඒ කියන්නේ
R නෝඩ් බෙදීම V සමානයි R බෙදීම F. හරි. ඔතනින් F උක්ත කරන්න. මේකෙන් F උක්ත කරොත් එනවා මොකක්ද? R බෙදීම R නෝට් වතාවක් V. ඔන්න ඔහොම ප්‍රකාශනයක් එනවා. වැඩේ තේරුණාද උතන්ට එනකම්? හරිනේ. ඔන්න මෙන්න මේ එක ගණ්ඩ තමයි මෙච්චර මේ විස්තර කරලා කිව්වේ. හරිද? දැන් එතකොට මේ රූප දෙක ඇසුරෙන් මෙන්න මේ ප්‍රකාශනය අපිට ආවා. හැබැයි ඒගොල්ලෝ බව පෙන්වන්න කියන ප්‍රකාශනේ මේ හැඩේ මෙහෙම ඒව නැහැ. ඉතින් දැන් මෙව්වා වෙනුවට ආදේශක අපි උඩ කොටස් වල අරගෙන තියෙන්නේ. එව්වා කෙලින්ම ඩිරෙක්ට් ආදේශ කරා. මම මේක මකන්නම්. එතකොට මේ ප්‍රකාශනය තමා සීවල රෝමිලක්කං දෙක මෙයා තමයි ඉන්නේ. හැබැයි පද වෙනස් අපිට බව පෙන්වන්න කියන ප්‍රකාශන ඉන්න කට්ටිය වෙනස්. ඉතින් ඒව දාමු. මේ සීවල රෝමිලක්කං එකේ බව පෙන්වන්න එකක් තියෙනවනේ. ඉතින් ඒ ප්‍රකාශනය මෙන්න මෙයාව හදාගත්තොත් සීවල රෝමිලක්කං එකේ කියන එකෙන් R බෙදීම R නෝට් කියන්නේ මේක නේද? F1 ඍණ D බෙදීම F1 ඕකනේ. දැන් මම මේක වෙනුවට මේක ලියනවා. කොහොමද ලිව්වේ? සීවල එකෙන්. සීවල රෝමිලක්කං එකෙන්. ඊට පස්සේ V මේ V ටත් ප්‍රකාශනයක් ගත්තනේ අපි කොහෙද? B වලදී. නෑ සෝරි A වලදී. නේ සෝරි B සිම්පල් B පාර්ට් එකේදී මේ V ට ප්‍රකාශනයක් ගත්තනේ. අන්න ඒක ආදේශ කරා. මොකද්ද? F2 වතාවක් F1 ඍණ D F2 ඍණ F1 ධන D. ඕකේ නේද? මේ පොඩ්ඩක් එහෙම මෙහෙම වුණාද මට tan theta. මේ දෙන්න උඩයට මාරු වෙන්න ඕන. මට දැන් අර කලින් එක මැකුවනේ මේ මතක නැහැ. මං හිතන්නේ මාරු වෙන්න ඕන මේ උත්තරේ එන්නේ නැහනේ. මං අන්තපු රූපයාවේ R බෙදීම මේකනේ. මේකෙන් F උක්ත කරොත් සොරි මං මේ පොඩ්ඩකින මං අර ඇඳපු රූපය RR නෝට් මාරු කරාද කොහෙදනේ? පොඩ්ඩ ඒක බලන්න මට ඒක මිස් වුණා. මම පොඩ්ඩක් මෙහෙම කටුවට අඳින්නද? මෙහෙම මං හිතන්නේ මම දැන් මේ ටිකට කලින් මකපු එකේ මේක ගත්තේ R කියලා. මං ටිකට කලින් මකපු එකේ මම බෝඩ් එකේ ලිව්වේ R කියලා. මේ ගානේ තියෙන්නේ මේක R නෝට්. යන්නේ ඒක එතන මාරු වීම තියෙන්නේ. හරිද? එහෙම මාරු වුණාම මේ දෙක මාරු වෙනවා. ගාන පොඩ්ඩක් හදාගන්න. මේ මට අකුර පොඩ්ඩක් මාරු වුණා. මෙතනට මම R දැම්මේ මෙතනට R නෝට් දැම්මේ. දැන් මේ වීඩියෝ ආපස්සට අරන් බලන්නකො මේ රෙකෝඩින් එකේ. මේ මෙතනට R දාලා මෙතනට R නෝට් දැම්මේ. එහෙම නෙමෙයි මේ ගහනේ තියෙන්නේ මෙතනට R නෝට් මෙතනට R. එහෙම වුණාම මේකේ මේ පද දෙක මාරු වෙනවා. අන්න එතන මට පොඩි මිස්ටේක් එකක් වුණා. අන්න ඕක. අනේ දැන් හරිය. ඒක චූට්ටක් හදාගන්න. එතකොට හරි. එතකොට මෙන්න මෙතන මේක මාරු වෙනවා. උඩයට මාරු වෙනවා. ඒ කියන්නේ මේ මෙතන උඩයට මාරු වෙනවා. දැන් හරි. කනේ බැලුවේ.
මෙන්න මෙතනට එන්න ඕන r නෝඩ් බෙදීම r. එතකොට r නෝඩ් බෙදීම r කියන්නේ f1 බෙදීම f1 ඍණ d. ඔන්න ඕක එන්න. දැන් හරිනේ. දැන් මේකට මේක කැපෙනවා. එතකොට එනවා f ට ප්‍රකාශ. f1 f2 f2 ඍණ f1 ධන d. හරි. ඕකනේ අරන් පෙන්නන්නේ දී. yes මේක තමයි අරන් පෙන්නන්න තියෙන. අර මට මෙතන පද දෙක මාරු වුණා මගේ අත්තරැද්දෙන්. ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට හරි. හරිනේ? එතකොට ඔන්න C වල රෝම ඉලක්කම් දෙකත් හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් තුනේ කියන්නේ මේ අගයන් දීලා. මෙව්වට ඔක්කොටම අගයන් දෙනවා මේ උත්තරේ හොයන්න. මෙතනම හදමු. රෝම ඉලක්කම් තුනේ කියනවා මෙන්න මේකේ සිද්ධි දෙකක් දෙනවා ඒගොල්ලෝ. මොකද්ද? D සමානයි බිඳුව වෙලාවට හොයන්න කියනවා. D සමානයි 4 වෙලාවට හොයන්න කියනවා. ඉතින් D සමානයි බිඳුවට දාමු. D සමානයි බිඳුවේදී මේ F එක මොකද වෙන්නේ? F1 ඇවිල්ලා 12යි F2 18යි. F1 12යි F2 18යි. මම මේකට ආදේශ කරන්නේ කෙලින්ම 18 ඍණ 12 ධන බිඳුව. ඔන්න ඔක සුළු කරන්න තියෙන්නේ. හරිද? ඕක සුළු කරාම උත්තරේ එයි. මම අන්තිම උත්තරේ දාන්න. 21.6ක්. සෙන්ටිමීටර් 21.6ක් උත්තරේ. ඊළඟට අපි මේකම කරමු ඩීට 4 දාලා. අනේ සෝරි 21.6 නෙමෙයි. මේ අනිත් එකේ පොඩ්ඩක් එන්න. 36. 21.6 ඊළඟ එකට. මේකට 36 එන්නේ. ඊට පස්සේ d සමානයි 4 දාලා ආයෙත් ගන්න. 12 18 18 ඍණ 12 ධන 4. ඔන්න. මේක සුළු කරාම තමයි 21.6. ඔන්න උත්තර දෙක. දන්නේද? ඔය C වල රෝම ඉලක්කම් දෙකට. තේරුණානේ? මේ ගාන ලේසි ඇත්තනවනේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අහන ප්‍රශ්නේ. ඔබේ ප්‍රතිඵල සූම් කාචයේ අභිමතාර්ථය සපුරාලයිද? මොකද හිතෙන්නේ? ගානේ මුල කියනවා මේ සූම් කාචෙන් කරගන්නේ මොකක්ද? අර ගානේ උඩම ඡේදය අන්තිමට කියනවා මේ D හි කුඩා විචලනයකින් නාභීය දුර සැලකිය යුතු ප්‍රමාණයකින් සීරු මාරු කරගන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් D පොඩ්ඩක් වෙනස් කරලා නාභි දුර ගොඩක් වෙනස් කරගන්න කියලා සූම් කාචේ ටාගට් එක ගානේ උඩ කියනවා. ඉතින් මේ උදාහරණය මොකද හිතෙන්නේ? C වල රෝම ඉලක්කම් 3ට උත්තරේ මේ D විචලනය වෙලා තියෙනවා සෙන්ටිමීටර් 0 ඉඳන් සෙන්ටිමීටර් 4 දක්වා. හරිද? ඒ කියන්නේ පොඩි විචලනයක් නේ 0 ඉඳන් 4 කියන්නේ චූටි විචලනයක්. මේ විචලනයේදී නාභිදුර කොච්චරක් වෙනස් වෙලා තියෙනවද? 21.6 ඉඳන් 36 දක්වා වෙනස් වෙලා තියෙනවා. මේ කීයක් දෙන්නේ? 14.4ක්. මේ නාභිදුර වෙනස් කරන්නේ සෙන්ටිමීටර් 4යි. සොරි මේ DD මේ කාච දෙක අතර පරතරය වෙනස් කරන්නේ සෙන්ටිමීටර් 4යි. ඒ 4ෙදි නාභිදුර වෙනස් වෙනවා සෙන්ටිමීටර් 14කට. වැඩේ හරිනේ. සාර්ථකයිනේ. හරි. එතකොට උත්තරේ ලියන්න ඕන ඔව්. සපුරාලනවා ඔව්. ඊට පස්සේ හේතුව ලියන්න මොකද්ද? මෙන්න මේක ලියලා වාක්‍යයක් ලියවනම් හරි මොකද්ද? D හි මෙන්න මේ විචලනයේදී මේක මෙච්චරක ලොකු විචලනයක් කරලා දෙනවා. නාභිදුර. වැඩේ සාර්ථකයි. හරි නේද? හරි. එහෙනම් ඉතින් ඕක තමයි ප්‍රශ්නේ සම්පූර්ණ සාකච්ඡාව.